ආයුබෝවන් දරුවනේ. ඉතින් අද මම කතා කරන්න යන්නේ O level maths paper එකේ structure එක කොහොමද හැදිලා තියෙන්නේ සහ කොහොමද අපි paper එකට ලකුණු score කරගන්නේ කියලා. හා. එතකොට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙනවා මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට. ඒ වගේම නැවත විභාගය සඳහා ඇඳුම් පත්‍ර ඉදිරිපත් කරලා තියෙන දරුවෙක්ටත් වැදගත්. ඒ වගේම තමන්ගේ ජොබ් එකේ ප්‍රොෆෙෂන් එකේදී ඉදිරියේදී ගණිත විෂය O level ආයෙ ලියන්න ඕනේ කියලා අයිඩියා එකක් තියෙන කෙනෙක්ටත් වැදගත් වෙනවා. හරි. එතකොට ඇයි මේ මැක්ස් පේපර් එක මෙච්චර වැදගත් වෙන්නේ? ඒ කරුණ මුලින්ම දැනගන්න ඉපැ. හරි. මම ඒ කරුණක් සඳහන් කරලා ඉන්නම්. ඉතින් ගණිතය සඳහා ඉදිරියේදී LLB, Law College, මහ බැංකු, පරිපාලන සේවා, කළමනාකාර සහකාර, රාම සේවා. මෙන්න මේ කියන එක්සෑම්ස් වලට ඉදිරියේදී ගණිතය සඳහා පළවෙනි වරම C සාමාර්ථය බලනවා. දැන් කලින් තිබ්බේ පළවෙනි වර S සාමාර්ථයක් තිබ්බොත් ඔය එක්සෑම් වලට සිට් කරන්න පුළුවන්. නමුත් දැන් වර්තමානයේ වෙද්දී එහෙම බෑ. අනිවාර්යෙන්ම ගණිතයට C සාමාර්ථයක් පළවෙනි වරම තියෙන්න ඕනේ. සමහරක් දරුවෝ ඉන්නවා පළවෙනි වර S සාමාර්ථයක් තියෙනවා දෙවෙනි වර ලියලා C සාමාර්ථයක් කරගත්තා කියලා ඒ එක්සෑම් ලියන්න බැරුව ඉන්න අයත් ඉන්නවා. හරි. ඒතර වර්තමාන තත්ත්වය නම් ගණිතය සඳහා අවම වශයෙන් දරුවෙක්ට C සාමාර්ථයක්වත් තියෙන්න ඕනේ. හරි. C සාමාර්ථයක් නෙමෙයි. අනිවාර්යෙන්ම ඔයාලා S සාමාර්ථයකටම යන්න ඕනේ. හරියට ස්ට්‍රක්චර් එක ඒ පේපර් එකේ ගණන් එන විදිය ගැන හරියට අවබෝධයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට දැන් මම කතා කළා ඇයි ගණිතයේ ප්‍රශ්න පත්‍රේ මෙච්චර වැදගත් වෙන්නේ කියලා. හරි. ඊළඟට මම කතා කරන්නම් කොහොමද මේ ගණිත ප්‍රශ්න පත්‍රයේ ස්ට්‍රක්චර් එක ආකෘතිය හැදිලා තියෙන්නේ කියලා. ගණිත ප්‍රශ්න පත්‍රය ගත්තහම පුතේ ප්‍රධාන ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. පළවෙනි පත්‍රය සහ දෙවෙනි පත්‍රය. දැන් මුලින්ම මම පළවෙනි පත්‍රය වෙත යමු වෙන්නම්. පළවෙනි පත්‍රය ගත්තහම පළවෙනි පත්‍රයේ ප්‍රධාන පාර්ට්ස් දෙකක් තියෙනවා. පාර්ට් A, පාර්ට් B. මුලින්ම අපි පාර්ට් A ගැන කතා කරමු. මේකේ විශේෂත්වයකුත් තියෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔයාලා ටයිම් එක මැනේජ් කරගන්න ඕනේ වගේම ස්පේස් එක. අපිට මේ ප්‍රශ්න පත්‍රයේ යෙදෙන ස්පේස් එකේමයි පිළිතුරු ලියන්න වෙන්නේ. වෙන අපිට පේපර්ස් වෙනම බාහිරින් ගන්න බෑ. එතකොට ස්පේස් එක මැනේජ් කරගන්නත් ඕනේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ. ඒක විශේෂ කරුණක්. හරි. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා. ඒ කෙටි ප්‍රශ්න 25ට ප්‍රශ්නයකට ලකුණු දෙකේ බැගින් ප්‍රශ්න 25ට ලකුණු 50ක් ඕගොල්ලන්ට ස්කෝර් කරගන්න පුළුවන්. එතකොට මේ 50න් 50ම ස්කෝර් කරගන්න නම් අනිවාර්යයෙන්ම පිළිතුර විතරක් සඳහන් කරලා මදි. ඒකත් මතක තියාගන්න. ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රශ්න වලට ස්ටෙප්ස් ලියලා උත්තර ඒකක සහිතව ලියලා තියෙන්න ඕනේ. හරි. ඒතර ඔය කියන කාරණු ටික කම්ප්ලීට් කරගත්තොත් අපිට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 50න් 50ම ගන්න පුළුවන්. ඉරික් ගහන පේපර් එකක් ගණිතය සඳහා එන්නේ නැහැ. හැම එකම ලියන්න අපිට එන්නේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කොටසත් කෙටි ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නයි එන්නේ. එම ඉඩ කඩේම පිළිතුරු ලියන්න ඕනේ. හරි. එතකොට දැන් මොනවාද මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට එන්නේ? මොන වගේ පාඩම් වලින්ද? මම මේ පාඩම් ටිකක් සඳහන් කරන්නම්. එතකොට දරුවෙක්ට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ ස්ට්‍රක්චර් එක කොහොමද කියලා. මිනිස් දින ගැටලු, සාධක, කෝණ පාඩමෙන් එන්න පුළුවන්. ලඝු ගණක පාඩමෙන්, භාග, පරිමාව, විජ්‍ය භාග, ජ්‍යාමිතික ප්‍රමේය විශේෂයෙන්ම වර්තමානයේදී මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය සම්බන්ධ ජ්‍යාමිතික ප්‍රමේය හිස්තැන් පිරවන්න ප්‍රමේය සම්පූර්ණ කරන්න ඒ වගේ ගැටලුත් හරියට එනවා. හරි. ශීඝ්‍රතාවයේ පාඩමේ බදු වට්ටම් කොමිස් ප්‍රතිශත ලාභ අලාභ. එතකොට කාට හරි කෙනෙක්ට 10 11 ලාභ අලාභ ප්‍රතිශත පාඩමේ කොටස් මතකයි 9 ශ්‍රේණියේ මූලික දැනුම අමතක දරුවෙක් ඉන්නවා නම් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝ එකේ ලින්ක් එක දාන්නම්. ඔයාලා මේ වීඩියෝ එකට ගිහිල්ලා බලලා ඔයාලා 9 ශ්‍රේණියේ දැනුම අප්ඩේට් කරගන්න පුළුවන්. හරි.
ඒ වගේම තව මොනවාද එන්නේ? න්‍යාස පාඩමෙන් ගැටලුවක් හෝ දෙකක් එනවා. කුලක ශ්‍රේණි, සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි මේ දෙකෙන් එන්න පුළුවන්. ප්‍රස්ථාර පාඩමෙන් ගැටලු දෙකක් විතර එනවා. මහා පොදු සාධකය, කුඩා පොදු ගුණාකාරය මේ දේවල් හොයන්න එනවා. නිර්මාණ ගැටලු වලින් එන්න පුළුවන්. ත්‍රිකෝණාංග සාම්‍ය, පයිතගරස් ප්‍රමේය, සාධක. මෙන්න මේ මම සඳහන් කරපු පාඩම් වලින් තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 25 හැදෙන්නේ. හරි. එතකොට දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ ප්‍රශ්න පත්‍රය ගැන තමයි පාර්ට් A එක ගැන තමයි මම දැන් ඔයාලා එක කතා කළේ. දැන් අපි ඊළඟට කතා කරමු පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පාර්ට් B එක ගැන. හරි. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පාර්ට් B එක, ඒ කියන්නේ එක ස්ට්‍රක්චර් පේපර් එකක්. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයක් විදිහටයි එන්නේ. ඒකේ එනවා දරුවනේ ප්‍රශ්න 5. මේ ප්‍රශ්න 5ට අපි ඒ දෙන ස්පේස් එකේම පිළිතුරු ලියන්න ඕනේ. වෙන වෙන තැන්වල වෙන වෙන පේපර්ස් වල ලිව්වා කියලා අපිට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒතකොට ස්පේස් මැනේජ්මන්ට් එක අනිවාර්යෙන්ම ඕලෙවල් විභාගෙදී පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න පත්‍රයටත් ස්ට්‍රක්චර් පේපර් එකටත් අනිවාර්යෙන්ම ටයිම් මැනේජ්මන්ට් වගේම ස්පේස් මැනේජ්මන්ට් තියෙන්නත් ඕනේ. මොකද මොනා කරන්නත් අපිට පළවෙනි ප්‍රශ්නෙට තියෙන්නේ ප්‍රශ්න පත්‍රෙට තියෙන්නේ පැය 2යි. දැන් කාට හරි පළවෙනි ප්‍රශ්න පත්‍රය එකපාරට අවුල් ගියොත් එහෙම දෙවෙනි ප්‍රශ්න පත්‍රෙත් අර ඉන්න මානසික මට්ටම ඒ සිටුේෂන් එක එක්ක අවුල් යන්න පුළුවන්. ඒකින්ද අපි ඒ වෙලට ගිහිල්ලා ලියනවා නෙමේ. කලින් හොඳට සූදානම් වෙලා ස්ට්‍රක්චර් එක ගැන අවබෝධයක් ඇතුව ලකුණු ස්කෝර් කරගන්නේ කොහොමද කියලා අවබෝධයක් ඇතුව යන්න ඕන ගමනක් මේක. ඒකින්දයි මම මුලින්ම ඔයාලට මේ ස්ට්‍රක්චර් එක ගැන වීඩියෝ එකක් කරන්නත් හිතුවේ. මේ ගැන ගොඩක් දරුවන්ට අවබෝධයක් නැහැ. ගොඩක් අයට විෂය කරුණු තියෙනවා පේපර් එකේ ස්ට්‍රක්චර් එක දන්නේ නැහැ හරියට. කොහොමද ලකුණු ගන්න කියලා දන්නේ නැහැ. මේ දේවල් නැතුව කොච්චර තීරමේ කරුණු දැනගත්තා ඇති වැඩක් නැහැ. හරි. එතකොට දැන් මම ස්ට්‍රක්චර් පේපර් එක ගැන කතා කරන්නම්. ස්ට්‍රක්චර් පේපර් එක කියන්නේ පළවෙනි පේපර් එකේ පාර්ට් B. මේකේ ප්‍රශ්න 5ක් එනවා. ප්‍රශ්නෙකට ලකුණු 10 ගානේ ප්‍රශ්න 5ට ලකුණු 50ක් ඔයාලට හම්බ වෙනවා. ඒතර ලකුණු 50න් 50ම අපිට ගන්න පුළුවන් හරියට ස්ට්‍රක්චර් එක දන්නවා. ඒතර B කොටසේ පාර්ට් B එකේ පළවෙනි ප්‍රශ්නේ එන්නේ හැම අවුරුද්දකම වගේ ඇවිල්ලා තියෙන්නේ භාග පාඩමේ. හරි. ඒතර භාග පාඩමේ ඊළඟ මම වීඩියෝ එකේදී ඔයාලට භාග පාඩම සම්බන්ධව ඇවිල්ලා තියෙන පේපර් 2016 ඉඳලා 20 වෙනකම් සාකච්ඡා කළ වීඩියෝ එකක් ඊළඟට කරනවා. ඉතින් ඒක ඔයාලට බලන්න පුළුවන් ඊළඟ වීඩියෝ එකේදී. ඉතින් Max with Hiru YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. එතකොට දැන් භාග පාඩමෙන් තමයි පළවෙනි ප්‍රශ්නේ එන්නේ. දෙවෙනි ප්‍රශ්නේ එන්නේ ගොඩක් වෙලාවට තල රූපවල වර්ගඵලය පරිමිතිය මේ දෙක සම්බන්ධ කරලා තමයි දෙවෙනි ප්‍රශ්නේ එන්නේ. හැබැයි 2018 පේපර් එකේ වගේ ශීඝ්‍රතාවයේ පාඩමේ සම්පූර්ණ ප්‍රශ්නයක් ඔයාලට යොමු වෙලා තියෙනවා. ඒතර මේ වගේ දේවල් වලටත් අපි අවධානය යොමු කරන්න ඕනේ. ශීඝ්‍රතාවයේ ස්ට්‍රක්චර් පේපර්ස් ප්‍රශ්න හදලා යන්න ඕනේ. මොකද මේ වගේ ප්‍රශ්නයක් වුණා එන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ දත්ත නිරූපණයෙන් වට ප්‍රස්ථාරයක් හෝ එහෙම ආවේ නැත්නම් ප්‍රතිශත පාඩමෙන් තමයි තුන්වෙනි ප්‍රශ්නේ එන්නේ. හතරවෙනි ප්‍රශ්නේ ගොඩක් දුරට අනිවාර්යයෙන්ම සම්භාවිතාවෙන් ප්‍රශ්නයක් එනවා. හරි. ඊ වගේම මිනිස් දින ගැටලු ප්‍රතිලෝම සමානුපාතිකවල මිනිස් දින ගැටලු වලිනුත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔන්න ඔය මම කතා කරපු පාඩම් වලින් තමයි ස්ට්‍රක්චර් පේපර් එක 98%ක්ම හැදෙන්නේ. හරි. එතකොට දැන් අපි ස්ට්‍රක්චර් පේපර් එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න පත්‍රයේ ස්ට්‍රක්චර් පේපර් එක ගැනයි කතා කළා. පළවෙනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 20 ප්‍රශ්න 25යි ප්‍රශ්නයකට දෙක ගානේ ලකුණු 50යි ස්ට්‍රක්චර් පේපර් එකේ ප්‍රශ්න 5යි ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ ප්‍රශ්න 5ට ලකුණු 50ක් හම්බ වෙනවා. ඒතර පළවෙනි පේපර් එක සඳහා ඔයාලට හම්බ වෙනවා ලකුණු 100ක්. හරි. ඒතර ඔය 100ම දරුවෙක්ට හරියට මේ ටික පුරුදු වෙලා ප්‍රැක්ටිස් වෙලා ගියොත් ස්කෝර් කරගන්න පුළුවන්. හරි. දැන් ඊළඟට අපි කතා කරමු දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගැන. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ඔයාලට හම්බ වෙනවා පැය දෙකමාරක කාලයක්. දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රය දුන්න ගාම දෙවෙනි ප්‍රශ්න පත්‍රය දෙන්නේ නැහැ. ඔයාලට ඉන්ටර්වල් එකක් දෙනවා. ඒතර ඒ ඉන්ටර්වල් එකේදී පොඩක් රිලැක්ස් වෙලා අපිට දෙවෙනි ප්‍රශ්න පත්‍රය ලියන්න පුළුවන්. හැබැයි පළවෙනි ප්‍රශ්න පත්‍රය අවුල් කරගත්තොත් අර ඉන්න මයින්ඩ් එකත් එක්ක දෙවෙනි ප්‍රශ්න පත්‍රෙත් අවුල් වෙන්න පුළුවන්. ඒකින්ද පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අර ටයිම් මැනේජ්මන්ට් එක සහ ස්පේස් මැනේජ්මන්ට් එක අපි හොඳට පුරුදු වෙලා යන්න ඕනේ. හරි. දැන් ඊළඟට බලමු අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගැන. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පැය දෙකමාරක කාලයක් තියෙනවා. ඒකෙත් තියෙනවා පාර්ට් A, පාර්ට් B කියලා පාර්ට්ස් දෙකක්. හරි. එතකොට පාර්ට් A ගැන මුලින්ම කතා කරමු. පාර්ට් A එක, පාර්ට් B එක. පාර්ට් A එකේ
ප්‍රශ්න 6ක් එනවා. මේ ප්‍රශ්න 6න් අපි එක ප්‍රශ්නයක් අයින් කරලා ප්‍රශ්න 5කට පමණයි පිළිතුරු ලියන්න ඕනේ. එතකොට දැන් අපිට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ආපු අර ස්පේස් මැනේජ්මන්ට් ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ එන්නේ නැහැ. ඒකට හේතුව අපිට ඒකට ඕන තරම් පේපර්ස් ඉල්ල ගන්න පුළුවන්. අපි ගෙනියන්න අවශ්‍ය නැහැ. අපිට දෙනවා එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකෙන්. ඒතර ඕන තරම් පේපර්ස් අරගෙන අපිට ඕන තරම් උත්තර ලියන්න පුළුවන්. හැබැයි ටයිම් මැනේජ්මන්ට් කරන්න නම් මොකද පැය දෙකමාරයි තියෙන්නේ මොනා කරන්න. හරි. එතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස ගත්තාම ඒ කොටසේ ප්‍රශ්න 6ක් එනවා. ප්‍රශ්නයක් අතාරින්න පුළුවන්. එතකොට අපි ගෙදරදිම රෙඩි වෙලා යන්න ඕනේ අපි කොයි ප්‍රශ්නේද අතාරින්න කියලා. මොකද ඒ වෙලට තීරණය කර ඉන්න වෙලාවක් නැහැ. පැය දෙකමාරයි මොනා කරන්නද තියෙන්නේ. ප්‍රශ්න 10කට උත්තර ලියන්නත් ඕනේ. ඒ B පාර්ට්ස් දෙකක් තියෙනවා. හරි. එතකොට දැන් පළවෙනි ප්‍රශ්නේ එන්නේ අනිවාර්යයෙන්ම ප්‍රස්තාර පාඩමෙන්. එතකොට ප්‍රස්තාර පාඩමෙන් ප්‍රශ්න එද්දී ඔයාලට ප්‍රස්තාර කොළ එහෙන් දෙනවා එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකෙන්. ප්‍රස්තාර කොළ ගෙනියන්න අවශ්‍ය නැහැ. දැන් සමහරක් අවුරුදු වල ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා ප්‍රස්තාරේ දීලා පිළිතුරු. එතකොට එහෙම වෙන්නත් පුළුවන්. එතකොට අපිට ප්‍රස්තාරේ අඳින්න අවශ්‍ය නැහැ. හැබැයි ගොඩක් වෙලාවට ප්‍රස්තාරේ අඳින්න දෙනවා නම් දරුවන්ට අර එකෙන් ලකුණු ස්කෝර් කරගන්න ලේසි. මොකද ප්‍රස්තාරය අඳ ගන්න එකනොත් ලකුණු කීපයක් හම්බ වෙනවනේ. අන්න ඒකින්ද. ඒතර ප්‍රස්තාරය ඒ සම්බන්ධ මම වෙනම කැටගරිස් වලට බෙදලා වීඩියෝස් ඉදිරියේදී ඔයාලට කරලා දාන්න. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නේ එන්නේ ප්‍රස්තාර පාඩමේ ලකුණු 10ක ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ ගොඩක් වෙලාවට ව්‍යාපාර කොටස් වලින් තමයි එන්නේ. එතකොට ව්‍යාපාර කොටස් ගැන ප්‍රශ්න හදන්න ඕනේ, හදලා පුරුදු වෙලා යන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නෙටත් අපිට ලකුණු 10 ස්කෝර් කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. තුන්වෙනි ප්‍රශ්නේ සමගාමී සමීකරණ ප්‍රශ්නයක් අනිවාර්යෙන් වෙනවා. සමගාමී සමීකරණ ප්‍රශ්නෙත් අපිට පුරුදු වෙලා ගියාම කරගන්න පුළුවන්. ත්‍රිකෝණමිතියෙන් ගැටලුවක් එන්නත් පුළුවන්. වර්ගජ ප්‍රකාශන ඒ වගේම පරිමාව පාඩමෙන් ගැටලුවක් එනවා. ඒ ගැටලුව එන්නේ ලඝු ගණක පාඩමත් එක්ක පරිමාව පාඩම සම්බන්ධ කරලා. ඒතර ඒ සම්බන්ධ වීඩියෝ එකකුත් මම ඉදිරියේදී කරලා වෙනම කැටගරිස් වලට බෙදලා ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න ඔය කිව්ව මාතෘකා වලින් තමයි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පාර්ට් එක හැදෙන්නේ. මේකෙන් අපිට අපි කැමති තමන්ගේ එක එක්කෙනාගේ choice වෙනස්නේ. ඒතර තමන් කැමති ප්‍රශ්නයක් අතහැරලා තමන්ට පුළුවන් ප්‍රශ්න පහ කරන්න ඕනේ. හැබැයි ඒක ප්‍රශ්නයයි අතාරින්න පුළුවන්. ප්‍රශ්න 6ම ලියුවගෙන තේරුමකුත් නැහැ. දැන් සමහරක් දරුවෝ ප්‍රශ්න 6ම ලියලා කිසිම තේරුමක් නැහැ. ප්‍රශ්නයක් කපනවා. ඔයාලට ඒ ලකුණු ඇඩ් වෙන්නේ නැහැ. ඒකින්ද ඒ වැඩේ කරන්න එපා. හරි. එතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අපි B කොටස ගැන යමුකෝ. B කොටස ගත්තාම B කොටසෙත් ප්‍රශ්න 6ක් තියෙනවා. 5ක් ලියන්න ඕනේ. ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ ප්‍රශ්න 5ට ලකුණු 50. පළවෙනි ප්‍රශ්නේ ගොඩක් වෙලාවට ශ්‍රේණි වලින් එන්නත් පුළුවන්. සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි එකතු කරලා හෝ වෙනම ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. නිර්මාණ ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම දෙක කොටසේ B පත්‍රයට එනවා. එතකොට නිර්මාණ සඳහා ඔයාලා අවශ්‍ය කවකටු, අඩි රූල්, කෝණමාන, පැන්සල් දෙකක් විතර, කටර් එකක්, මකණයක්, ඔය වගේ දේවල් අනිවාර්යෙන් අරන් යන්න. නැත්තම් මේ මොකද දැන් පැන්සලේ තුල කැඩලා තව කටර් එකක් නැතුව ඉන්න ඔය වගේ ප්‍රශ්නත් එනවා ළමයිට. ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනේ නැහැ. වැඩිපුර අරන් යන තරමට හොඳයි. හරි. ඒතර මොකද කවකටු, ඒ අඩි රූල්, ඒ දේවල් ඔයාලට සපයන්නේ නැහැ එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකෙන්. ඔයාලා ඒවා එක්සෑම් එකට අරගෙන යන්න ඕනේ. එතකොට ජ්‍යාමිතීය ප්‍රශ්න දෙකක් එනවා. වෘත්ත ජ්‍යාමිතියයි සරල රේඛීය ජ්‍යාමිතියයි මේ දෙකෙන් ප්‍රශ්න දෙකක් එනවා. දැන් ගොඩක් වෙලාවට සමහරක් පිරිමිදරුවෝ ඉන්නවා. එයාලට ජ්‍යාමිතිය හොඳට පුළුවන්. ඒතරල් ජ්‍යාමිති ප්‍රශ්න දෙකටම ලියලා එනවා. දැන් සමහරක් ගෑනුවරු ඉන්නවා. එයාලට ජ්‍යාමිතිය එච්චර බෑ. ඒතර ඒ වගේ කෙනෙක් ජ්‍යාමිතියක ප්‍රශ්නයක් ලියලා තවන්ට වෘත්ත ජ්‍යාමිතිය පුළුවන් නම් වෘත්ත ජ්‍යාමිති ප්‍රශ්න ලියන්න. නැත්නම් සරල රේඛීය ජ්‍යාමිතිය පුළුවන් නම් ඒ ප්‍රශ්න ලියන්න. දෙකෙන් කල් ලියලා එන්න ප්‍රශ්නයක් නැහැ. අර හැබැයි අපි ඒ අයින් කරපු ජ්‍යාමිතිය ප්‍රශ්නේ කොයි එකකින්ද කවර් කරන්න කියන එක ගෙදරින් ධම්ම ටාකට් කරන් යන්න ඕනේ. අන්න ඒ දේ තියෙනවා. හරි. එතකොට දැන් තව එනවා ජ්‍යාමිතිය ප්‍රශ්න දෙකක් එනවා. කුලක ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම එනවා. ඉතින් ඔයාලා කුලක ප්‍රශ්නෙට අනිවාර්යෙන් හුරු වෙලා යන්න. හුරුලා යන්න ඕනේ. මොකද නැත්තම් කරන්න බෑනේ. ප්‍රශ්න 5ක් ලියන්න ඕනකට 4ක් 2ක් ලියලා ඇවිල්ලා බෑ. ගෙදරදී මේක ප්‍රැක්ටිස් කරලා ටයිම් මැනේජ්මන්ට් කරලා යන්න ඕන වැඩක් මේක. තව වෙලාවට මෙහෙමත් වෙනවා. ස්ට්‍රක්චර් පේපර් එකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ සංඛ්‍යාත ව්‍යාප්ති වලින් ප්‍රශ්නයක් ඒකට එන්නේ නැතුව සමහරවිට B එකට එන වෙලාවලුත් තියෙනවා. කොහොමත් ඒකට හරි B එකට හරි සංඛ්‍යාත ව්‍යාප්ති ප්‍රශ්නයක් එනවාම තමයි. ඒ හින්දා සංඛ්‍යාත ව්‍යාප්ති ප්‍රශ්නෙට ඒකටවත් B එකටවත් එකම ස්ට්‍රක්චර් එකකින් ඉන්නේ. ඒ දේවල් ගැන මම ඉස්සරහදී වීඩියෝස් වලදී කතා කරනවා ඔයගොල්ලන්ට. ඉතින් අර ඒකට අපි රෙඩි වෙලා යන්න ඕනේ. ඒතර ඔය විදිහට තමයි B කොටසේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස හැදෙන්නේ. හරි. දැන් ඒතර මම කතා කළා O-level paper එකේ කොහොමද ස්ට්‍රක්චර් එක සහ කොහොමද ලකුණු හිමි වෙන්නේ කියලා දරුවෙක්ට. හරි. එතකොට මේ ගැන ඔයාලා හොඳට අවබෝධයක් ඇතුව දැනගන්න එක අනිවාර්යෙන් වැදගත්. ඒකයි ඉතින් මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගෙනාවේ. හරි. එතකොට ඉතින් මම ඊළඟට දැන් ඔයාලට 10 11 ශ්‍රේණි වල දරුවන්ට
කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පාඩම් වෙන වෙනම කැටගරිස් කරලා එක්සෑම් පේපර් එකට කොහොමද ආවේ කියලා වෙන වෙනම වීඩියෝස් විදියට. ඒතකොට ඉතින් මේ දේවල් ටික ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලලා මගේ Max with Hiru YouTube channel එකත් එක්ක එකතු වෙලා channel එක subscribe කරලා තියන්න, bell icon එක click කරලා තියන්න. මම ඉදිරියේදී ඔයාලට පැහැදිලිව categories වලට වෙන කරලා videos කරලා දානවා. ඉතින් ඒවා බලලා ඔයාලා කොහොම හරි මේ Max කියන විෂයට ඒ සාමාර්ථය අවම වශයෙන් C සාමාර්ථය නැත්තම් ඒ සාමාර්ථය ගන්න අනිවාර්යෙන් අවශ්‍යයි. ඉතින් මොකද දැන් මේ අප්ඩේට් වෙන සමාජෙත් එක්ක S සාමාර්ථයක් පළවෙනි වර තිබිලා දෙවෙනි වර C සාමාර්ථයක් තිබිලා ඉදිරියේදී ඔයාලට රාජ්‍ය විභාගවලට LLB exam එක පරිපාලන සේවා ලෝ කොලෙජ් මහා බැංකුව කළමනාකරණ සහකාර මේ exam වලට මේ විභාග වලට ඔයාලට පේස් කරන්න බැරි වෙයි. ඒක හින්දා දැම්ම තියලා මේ දේවල් අවධානයට යොමු කරලා දැම්ම තියලා පිළිවෙලට ටයිම් මැනේජ්මන්ට් කරගෙන මේ ටික අපි කරගෙන යන්න බලමු ඉදිරියට. හරි. ඉතින් හැමෝටම මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා මම හිතුවා මේ පාර විභාගේ ලියන්න ඉන්න දරුවෙක්ට දෙවෙනි වාර විභාගය සඳහා අපේක්ෂාවෙන් ඉන්න දරුවෙක්ට සහ ඉදිරියේදී තමන්ගේ ජොබ් එකේ තමන්ගේ සිටුේෂන් එක ස්ටෑන්ඩ් එක තව ටිකක් වැඩි කරගන්න ඕලෙවල් විභාගේ ඕනේ කියලා ආයෙ ලියන්න ඕනේ කියලා හිතන කෙනෙක්ට ජොබ් එකක් කරන කෙනෙක්ට උනත් මේක වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. හරි.